සුන්දර උදෑසන. උදෑසන කියලා කියන්නේ අපි අද දවසට අවශ්‍ය සැලසුම සකස් කරලා විශ්වයට බාර දෙන මොහොත. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ජීව ප්‍රාණ ශක්තිය, ඒ ප්‍රඥාව සමග අවශෝෂණය කරගන්න මොහොත. මේ එළඹිලා තියෙන මේ වෙලාව. දැන් මම ඔබට ආරාධනා කරන වෙනදා වගේම අර පිරිසිදු ජල වීදුරුව අරගෙන එන්න. අපි ඒක තරමක් කුස දැනක ගෞරවයෙන් යුතුව තියලා ඔබ තාම උදේ නිසා තාම ලොකු බරක් හදවතට වැටිලා නැහැ. තාම අර නරක භාවයන් තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා උදේ පාන්දර මේක කරන්නේ හදවත දූෂණය වෙන කලින් පිරිසුදු භාවයේ සෑහෙන දුරට තියෙනවනේ. තාම තරහකාරයවත් අපේ නරක දේවල් එකක්වත් තාම ඇවිල්ලා නැති නිසා මේ වෙලාවේ හදවත පිරිසුදුයි. ඒක නිසා මේ වෙලාව අපි අපේ පණිවිඩයේ විශේෂයට අනුසුස් වෙලා විදිහට තෝරගන්න. හොඳයි. වතුර වීදුරුව විශ්වයේම නිර්මාණය කරපු අපූර්ව ද්‍රව්‍ය පදාර්ථය, ශක්තිය ගැපිච්ච පදාර්ථය ජලයයි. ඔබට නොමිලේ ලැබෙන දේ පොළොවෙන් ජලයයි. මේ ජල වීදුරුව දිව්‍යත්වය සමග සමීපයි. ඒක නිසායි අපි වතුර වීදුරුවක් සූදානම් කරගන්නේ. එන්න දැන් අපි මේ ජල වීදුරුව විශ්වයට බාර දෙමු. විශ්වයේ අසීමිත සුවකාරක බල ශක්තියෙන් යම් රෝගයක් තිබුණොත් ඒ රෝගේ සුවපත් වෙන්නට අවශ්‍ය ශක්තියෙන් පරිපූර්ණ කරලා අපිට ලබා දෙන්න. මෙයින් මට අද දවස පුරාවටම අවශ්‍ය ජීව ප්‍රාණ ශක්තිය ලබා දෙන්න. අද දවස පුරාවටම මගේ ශෛල ප්‍රබෝධමත්ව තියෙන්නට අවශ්‍ය ශක්තිය මේ ජල වීදුරුව තුලින් ලබා දෙන්න. ඔබේ අසීමිත බල ශක්තිය මේ ජල වීදුරුවට ගැප් කරලා දෙන්න. දැන් අපි මේ ජල වීදුරුව උස තැනක තියලා විවෘතව තියලා එලිමහනේ නම් වඩා හොඳයි. නැත්නම් සබාදහම ඔබට දර්ශනය වෙන තැනකට යන්න. අමාරු නම් කාමරේ හරි නිෂ්කලංක තැනකට යන්න. ඔබ නිර්මාණය කර ඒ නිර්මාණාත්මක ජීව බලවේගය, ඒ දිව්‍යමය ස්වභාවය සමග එකතු වෙන මොහොතයි මේ. රාත්‍රී පුරාවටම ඒ අපූර්ව ජීව ප්‍රාණ ශක්තිය ඔබ සුවපත් කරා. ඔබේ රිපෙයාර් ටික කරා. ඔබ සර්විස් කරා. ඒ ටික කළා. දැන් ඔබ අවදි. දැන් අපි ඔබ මමත් එක්ක එකතු වෙලා අපි විශ්වයට අපිට කෙරෙන්න ඕන දේවල් ටික කියමු. ඒක හරියට කුඩා දරුවෙක් හිමිදිරි පාන්දර තමන්ගේ පියා නැත්තම් මව අමතලා අම්මේ අද දවසේ මට මේ දේවල් ඕන කියලා කියනවා වගේ. ඊටත් වඩා ප්‍රේමණීය සංසිද්ධියක්. හොඳයි. අපි පළවෙනියෙන්ම මොහොතක් මේ විශ්වයේ ප්‍රකාශනය වන සබාධම සමග ඒකාත්මික වෙමු. ඇස්සරලවට බලන්න. අහස දකි, වලාකුළු දකි. එතැමිට කුරුල්ලෙක් එමි ගිල්ලෙනවා දකි. පාරක් ළඟපාත තියෙනවා මිනිසෙක් දෙන්නෙක් යනවා දකි. අපූර්වට ක්‍රියාත්මක කරන සබාධම. කලබලයකින් තොරව. ඒ සබාධම කොටසක් තමයි මමත්. ඔබ හිතන්න මම කියන දේ. ඔබත් මමත් එහි කොටසක්. එයමයි. එහෙමනම් ඒ මේ හිමිදිරි පාන්දර තියෙන සංසුන් ස්වභාවය මා තුලත් පැවතිය යුතුයි. ඔව් එසේ පවතිනවා. මම ඒ වගේම සංසුන්. ඒ වගේම කලබලෙන් තොරයි. ඒ විදිහටම සාමකාමී. ඒ ආකාරයෙන්ම ප්‍රේමණීයයි. ප්‍රීතිය නිරන්තරයෙන්ම පවතිනවා. අද මේ මොහොත දක්වා මට සියල්ල සැපයූ විශ්වයට මගේ ස්තුතිය පළ කරනවා. ඔබ මට කුමක් හෝ කෑමක් ලැබෙන සැලැස්සුවා. කුමක් හෝ ඇඳුමක් ලැබෙන සැලැස්සුවා. අද මේ මොහොත වෙනකන් ඔබ ඔබේ ජීව ප්‍රාණය මගෙන් ඉවතට ගත්තේ නැහැ. ක්‍රියාත්මක කරමින් මට සැනසීම ලබා දුන්නා. උපරිමේ අදරත් මා ජීවතුන් අතර ඒ ඔබේ ජීව ප්‍රාණ ශක්තියේ බලයෙන් මම ඊටාම ආදරයෙන් ඔබ සිහිපත් කරනවා. සියලු දේ වෙනුවෙන් මගේ ස්තුතියත් පළ කරනවා. මම යම් ජයග්‍රහණ ලැබලා තියෙනවා ජීවිතේ. ඒ පසුපස සිටපු බලවේගය ඔබයි. නැවත වතාවක් සියල්ල වෙනුවෙන් මම ස්තුති කරනවා. හැම තප්පරයකම මා සමග ගත කරනවාට මට ප්‍රේමේ, සාමේ, ප්‍රීතිය ලබා දෙනවාට ස්තුතියි. මේ මොහොතේ ඔබ එසේම මා සමග සිටිනවා. මට ඔබේ අපූර්ව ප්‍රේමය දැනෙනවා, ස්පර්ශය දැනෙනවා. ඒ ආදරය, සාමය,
ප්‍රීතිමත් ස්වභාවය මට දැනෙනවා. මා තුලත් ඒ දේ වර්ධනය වෙනවා මට දැනෙනවා. මේ මොහොතේ සිට ඉදිරියේ මට අවශ්‍ය සියලුම ශක්තිය ඔබ ලබා දෙනවාමයි. මට ලැබෙනවා. හැම දෙයකින්ම මා පූර්ණ කරනවා. මට අවශ්‍ය ආහාර මගේ කැමැත්ත අනුව නෙමේ මට ගැළපෙන ආකාරයට ඔබ ලබා දෙනවා. මට අඳින්නට වස්ත්‍රයක් ඔබ සපයා දෙනවා. ඇතැම් විට ඒ මගේ කැමැත්ත වෙන්නත් පුළුවන්. ඔබේ කැමැත්ත වෙන්නත් පුළුවන්. නමුත් මට අවශ්‍ය මට ගැළපෙන දේ ඔබ ලබා දෙනවා. ඔබ මගේ ආදරණීය පියාය, ආදරණීය මාතාවය. ඔබේ ඒ ප්‍රේමය නිරන්තරයෙන්ම මා තුළ පවතිනවා. අවසානයේ කවදා හරි දවසක මොහොතක මා ඔබේ තුරුලට ඇවිත් මගේ භව ගමන නිමා කරන්නේ. එදාටත් මා ඔබ සමගයි. මට අප්‍රමාණ ප්‍රීතියක් දැනෙන්නේ ඔබ මා සමග සිටින නිසාවෙන්. අද දවසේ මා වෙත එළඹෙන සියලු ගැටලු වලට ඔබ මට පිළිතුරු සපයනවා. මෙතෙක් ඔබ පිළිතුරු සැපයුවා සාර්ථකයි. ඉදිරියේදී ඔබේ සියලු ගැටලු වලට පිළිතුරු මට සපයනවා මොහොතින්. මා ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. මම කිසිවක් පිළිතුරු සපයන්නට බලාපොරොත්තුවක් නැහැ. මා ඒ සඳහා ඔබට ඉඩ දෙනවා මා තුලින් පිළිතුර ප්‍රකාශ කරන්න. ඒ නිසා මට කිසිම චිත්ත පීඩාවක් නැහැ. මට එළඹෙන සියලු සිදුවීම් ඔබ යහපත් ආකාරයට පත් කරලා මට සැනසෙල්ල ලබා දෙනවා. ඒ අත්දැකීම මට තියෙනවා. අදත් මම සම්පූර්ණයෙන්ම ඔබට මාව බාර දෙනවා. මට අවශ්‍ය දේ ලබා දෙන්න. අනවශ්‍ය දෙයින් මා ගලවා ගන්න. බියකරු, අසාර්ථක, දුක්ඛදායක දෙයින් මා ඉවතට ගන්නවා. ඔබ මට අතිශයින් ප්‍රේම කරනවා. මමත් ආදරණීය විශ්ව මාතාවනි පියාණනි ඔබට අතිශයින්ම ප්‍රේම කරනවා. හැම තප්පරයකම මගේ සිතේ ඔබ දෙපළ එවත් ඒකීයත්වයටපත් වූ විශ්ව විඥානයේ ක්‍රියාත්මකයි. මට සියල්ල නැති වුණත් ඔබේ ඒ පරම පිවිතුරු ප්‍රේමේ බලවන්ත භාවයේ තියෙනවා. ඊට වඩා ඊට ඉහළින් යන්න කිසිවක් නැහැ. ඒ නිසා මම සතුටින් ඉන්නේ. මේ මොහොතේ ඉඳන් මම අප්‍රමාණ ප්‍රීතියකටපත් වෙනවා. ඊට හේතුව විශ්වයේ දැවැන්ත බලවේගය වන ඔබ මා සමගයි. මං කවරෙකුට බය වෙන්නද? කවර ගැටලුවකට බය වෙන්නද? කවර දෙයකට දුක් වෙන්නද? හැම තැනකදීම මම සුරක්ෂිතයි. මා ඔබ තුල සුරක්ෂිතයි. මා ඔබ තුල ප්‍රේමණීයයි. මා ඔබ තුල සාමකාමී. මා ඔබ තුල ප්‍රීතිමත්. සමස්ත විශ්වමය ප්‍රීතිය මා තුල තියෙනවා. මේ මොහොතේ සිට මා ඒ දේවල් ඉවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. යක්ෂයාගේ නැත්නම් මාරයාගේ බලවේග වලට කිට්ටු වෙන්නට බෑ. මම ජයග්‍රහණ පමණයි. මගේ සියලු කායික මානසික වේදනා ඉවත් වෙනවා. ශරීරය නැවත සකසන්නට ඔබට පුළුවන්. ඔබ ඒ කරනවා මම දන්නවා. ඔබ කරනවාමයි. මට ජයග්‍රහණ ලබා දෙනවාමයි. මම ආරක්ෂිතයි. මට පීඩා කළ හැකි කිසිවක් හෝ කිසිවෙක් නැහැ. මම පරාජය කළ හැකි කිසිවක් හෝ කිසිවෙක් නැහැ. මම කුමකට බය වෙන්නද? කුමකට දුක් වෙන්නද? ආදරණීය විශ්වය මම ඔබ සමගමයි. මොහොතක් ඒ ජීව ප්‍රාණ ශක්තියෙන් පිරෙන්න දීර්ඝ ගැඹුරු හුස්ම දෙක තුනක් ආශ්වාස කරන්න. ඒ ආශ්වාසයේ සමගම ඔබ මෙතෙක් සිතපු සිතුවිල්ල හිතන්න. ඔබේ ආශ්වාසය තුළින් ඒ ජීව ප්‍රාණ ශක්තිය ලස්සන ආලෝකයක් විදියට ඔබේ ශරීර අභ්‍යන්තරයම පරිපූර්ණ කරනවා ඇති. ඒ ආලෝකය අවටත් විසිරෙනවා. සිතෙන් දකිමින් ආශ්වාස කරන්න. ඔබේ නරක ශක්තිය ශරීරයේ තිබුණු නරක දේවල් සියල්ල කළු දුමක් වගේ ප්‍රාශ්වාසයට එකතු වෙන හැටි දකිමින් ප්‍රාශ්වාස කරන්න.
තුන් වතාවක් හෝ හැකිනම් 5 වතාවක් අවම මේ දේ කරන්න. හොඳයි. ඇස්සරින්න විශ්වයේ අපූර්ව බල සම්පන්න ජීවියානනි අපි දැන් විශ්වයට අපි ආමන්ත්‍රණය කරන අපේ ගෞරවය ප්‍රදානය කරන ශ්ලෝකයෙන් අපේ අද දවසේ ශක්තිමත් වීම අපේ අද දවසේ ආරම්භක කාර්යය නිමා කරනවා. මා සමගම මේ ශ්ලෝකය සජ්ජායනා කරමු. විශ්වයේ ආරම්භක නාදයෙන් අපි මේ කාර්යය ආරම්භ කරනවා. भूर्भुवः स्वाहा तत्सवितुर्वरेण्यं भर्गो देवस्य धीमहि धियो यो नः प्रचोदयात्. शांति शांति शांति. දැන් විශ්ව ඔබට මහත්සේ ආදරයෙන් විශ්ව අසීමිත බල ශක්තියෙන් බල ගැන්වූ වතුරු වීදුරු අරගෙන ස්තුති පූර්වක හැඟීමෙන් බිඳෙන් බිඳ පානය කරලා ඒ ශක්තියත් ශරීරයටත් හදවතට තුරුළු කරගෙන අද දවසට නිර්භීතව ප්‍රීතිමත්ව පියන ගන්න සියලු ජයග්‍රහණ ප්‍රීතිය අද දවසේ ඔබට අනිවාර්යෙන් හිමි. අද මේ වැඩසටහන අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ ඇමරිකාවේ පදිංචි සිනාලි රොවින්යා ඔක්තෝබර් 23 වන දිනට උපන්දිනයේ දුණු දියණියගේ ජන්මදිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය පැතීමට ආදරණීය දෙමාපියන් විසින් සිනාලි රොවින්යා දියණියටත් ඒ දෙමාපියන්ටත් අපි ආශිර්වාද කරනවා. ජීවිතයේ සියලු ජයග්‍රහණත් වේවා, නිදුක් නිරෝගීමත් භාවයට පත් වේවා කියලා.